මේක දීර්ඝ කාලයක් අපේ මැතිවරණ වේදිකාවේ සාකච්ඡාවට බඳුන් වුණා. අපි එළිදරව් කරන් තිබෙනවා මේ සල්ලි කොහොමද පිට කරේ කියලා. සාමාන්‍යයෙන් පිට කරලා තියෙන TT ක්‍රමේ හරහා. ඇඩ්වාන්ස් පේමන්ට් ගෙවලා තියෙනවා. බහන්න ඇවිල්ලා නැහැ. 2023 ඉඳන් මේ වෙනකොට TT හරහා ගෙවීම් කරලා ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තියෙනවා ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක්. හැබැයි බහන්න ඇවිල්ලා නැහැ. ඩොලර් බිලියනක ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 300ක්. රුපියල් බිලියන 300ක සල්ලි ගෙනියන්න පුළුවන් කාටද මේ එළියට? සාමාන්‍ය කෙනෙකුට ගෙනියන්න බෑ. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට බිලියන 300ක් රටින් පන්නන්න බෑ. හැබැයි පන්නලා තියෙනවා. මේක තුළ කුඩු සල්ලි තිබෙනවා. දූෂණයෙන් උපයාගත්තු සල්ලි තියෙනවා. අපරාධ වලින් උපයාගත්තු ධනෙ තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ දියත් කරලා තිබෙනවා. බිලියනකට ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක් ඇඩ්වාන්ස් පේමන්ට් කරලා ලංකාවට බඩු ඇවිල්ලා නැහැ. අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ සිදුවීම වෙලා තියෙනවා. දෙකකට වඩා වැඩි කාලයක්. දැන් අපි ඒක වළක්වීම සඳහා දැන්ට රෙගුලාසි පනවමින් තිබෙනවා. නමුත් තවත් ඉසිරියන්න ඕන. සමහර බැංකුවල සබත්තාවයන් තිබෙනවා. බැංකු ශාඛා කීපයක් අපි හඳුනාගෙන තිබෙනවා. බැංකු ශාඛාවේ මැනේජර් අනිත් බැංකුවට යනකොට ඒ බැංකුවේ මේ වැඩේ වෙලා තියෙනවා. මේමයි මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. නිසා සල්ලි පන්නලා තියෙනවා රටෙන් එළියට. ඒවල එළිදරව් වෙලා තිබෙනවා. කීප දෙනෙක් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. නේද? පරීක්ෂණ පවත්වමිනෝ මේ සල්ලි පන්නපු අය. මේ දූෂණයත් එක්ක අපේ රටේ ඒ දූෂණයෙන් උපයා ගන්නලද ධනය තමයි ඩොලර් හරහා එළියට ගිහින් තියෙන්නේ. ලංකාව ඇතුළේ උපයා ගන්න රුපියල් වලින් වෙන්න පුළුවන්. හැබැයි රටින් පන්නලා තියෙන ඩොලර් ලෙස. ඒ නිසා මේ රටේ ආර්ථිකයත් සමාජ දෙයත් බිඳ වැටීම සඳහා ඒ දූෂණයෙන් ඉවල් වී තිබෙනවා. ඒවට විරුද්ධ පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද?